තමයි අපි මේ පාර ඔලෙවල් ලියන ළමයි වෙනුවෙන් පොඩි උදව්වක් කරන්න යන්නේ. මේකට තව පොඩි දවසයි තියෙන ඔලෙවල් විභාග වෙනුවෙන්. ඉතින් මේ ඔලෙවල් විභාගයට කලින් ඔයාලගේ සයන්ස් වලට කොටසේ කෙමිස්ට්‍රි කොටසේ කියන්නේ රසායන විද්‍යාව කොටසට අදාළ ප්‍රශ්න ටිකක් අපි පොඩ්ඩක් සාකච්ඡා කරලා මේ පාර එන්න පුළුවන් වගේ දේවල් ටිකක් මේ ඔලෙවල් වල කෙමිස්ට්‍රි ප්‍රශ්න ටිකට පොඩි උදව්වක් සපයන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. හරි එහෙනම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මේ ප්‍රශ්න ටික දාපු ටියුට් එක. එහෙම නැත්නම් අපිට WhatsApp නම්බරයක් මම යටින් දාන්නම්. ඒකට WhatsApp message එකක් දාලා ඔයාලට ටියුට් එකේ PDF එකක් ලබා ගන්න පුළුවන්. හරි. රයිට්. ඉතින් ප්‍රශ්න ටික අපි උත්තර ටික කතා කරගෙන යන්න. මොන හරි වැදගත් කාරණා තියෙනවා නම් මම අතරමඟදී කතා කරලා මතක් කරන්නම්. මේ ඔයාලගේ ඕලල් මට්ටමට හරියන විදිහට අපි ප්‍රශ්න ටික සාකච්ඡා කරගෙන යමු. පැහැදිලිද? ඕලල් මට්ටම ගැලපෙන විදිහට සාකච්ඡා කරගෙන යමු. මේ හරි අපි MCQ ටිකක් ඉස්සෙල්ලාම කතා කරලා ඊට පස්සේ පාඩම් වලට අදාළ රචනා ප්‍රශ්න ටිකට උත්තර ගන්න කොහොමද කියලා පොඩ්ඩක් try එකක් දෙමු. පැහැදිලිද? හරි එහෙනම් බලමු පළවෙනි ප්‍රශ්නේ ඉදන්. මේ හරි බලන්න පළවෙනි ප්‍රශ්නේ කියනවා සිසිල් බීම පානයක් සකස් කිරීමේදී සීනි ජලයේ දිය කිරීමෙන් පසුව එයට සිසිල් ජලය එකතු කරන ලැබීය. මෙහිදී අවධානය යොමු කරන්නේ ද්‍රව්‍යතාවය කෙරෙහි බලපාන කුමන සාධකයේද? හරි ඔයාලා දන්නවා ද්‍රව්‍යයක් ද්‍රාවකයක දිය වෙන්න බලපාන ප්‍රධාන සාධක වලින් දැන් සිසිල් ජලය දානවා කියන්නේ එතන අනිවාර්යයෙන්ම වෙනස් කරවන්නේ අපි උෂ්ණත්වයනේ. එහෙනම් උෂ්ණත්වය ද්‍රාවකයේ ස්වභාවය, ද්‍රව්‍යයේ ස්වභාවය, පීඩනය. එහෙනම් සිසිල් ජලය එකතු කරපු ගමන් එතන උෂ්ණත්වය තමයි රඳාපවතින්නේ. ඒකද අපිට කියන්න පුළුවන් අංක 1ට උත්තරේ 1 කියලා. හරි? අංක 1ට උත්තරේ 1 කියලා අපිට කියන්න පුළුවන්. උෂ්ණත්වය මත තමයි රඳාපවතින්නේ. හරිද? තේරෙනවනේ මේ වගේ ඒවා. හරි. දෙවෙනි ප්‍රශ්නේ බලන්න. කාබන් ඔක්සිජන් NH2 දෙකක් තියෙනවා. මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය කොපමණද කියලා අහන්නේ. අපි දන්නවා සාපේක්ෂ අණුක ස්කන්ධයක් හදන්න පොඩි වැඩක් තියෙන්නේ. ඔය අණුව හැදිලා තියෙන පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ටික එකතු කරගෙන යනවා. ඒතර අපි දන්නවා කාබන් කියද්දි මේ වරහන් ඇතුලේ දීලා තියෙනවා 12යි කියලා. ඔක්සිජන් කියද්දි 16යි කියලා අපි දන්නවා. නයිට්‍රජන්ලා දෙන්නෙක් නේ. ඒතර එක නයිට්‍රජන් කෙනෙක් නම් මෙතන 14යි කියලා දීලා තියෙනවා. වරහනෙන් එළිය දෙකක් ඉන්න 14ේව දෙකක් 28යි කියලා ගන්න. හයිඩ්‍රජන් ඇතුලේ දෙකයි ඒ වගේ ඒවා දෙකක් කියන්නේ දෙවරක් දෙක 4. ඒතර එක හයිඩ්‍රජන් කෙනෙක් එක ගානේ 4 දෙනා කීයද කියලා ගන්න. ඒතර 6යි 2යි 8යි 8යි 16යි 4යි 20යි දෙකක් ආවා. 3යි 4යි 2යි 6යි එහෙනම් උත්තරයක් එනවා කීයයි කියලාද 60යි කියලා. එහෙනම් දෙකට උත්තරේ ගන්න 3 කියලා. හරි බලන්න තුන්වෙනිය. හරි. තුන්වෙනිය බලන්න. රූපයේ දැක්වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ සිදුවීමේදී පිටවන ඵල හඳුනා ගැනීමට සකස් කළ ඇටෝමකි. ක්‍රමාංකිත නලයේ එකතු වන වායුව හඳුනා ගන්න ආකාරය මෙන් කුමක්ද කියලා අහලා තියෙනවා. ඒතර අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂයේදී පිට වෙන වායුව කියන්නේ ඔක්සිජන් නේ. ඔක්සිජන් හඳුනා ගන්න පුළුවන් ක්‍රමය. හරි බලන්න උත්තර ටික හුණු දියර තුලින් යවන් කිරිපාට වේද. ඒතර අපි ඔලල් මට්ටමේදී කියන හුණු දියර කිරිපාට කරන වායුව තමයි කාබන් ඩයොක්සයිඩ්. හරිනේ? හරි. පුලිග කූරක් ඇතුල් කොට දීප්තිමත්ව දැල්වේදයි බැලීම. පුලිග කීරක් ඇතුල් කර දීප්තිමත්ව දැල්වේ. ඒක අල්ලා නිවරණද පුලිග කූරක් දාපුවම ඔක්සිජන් කියන දහන පෝෂක වායුවක්. අන්න එයා නැවත දහණය වෙනවා. ඒකින්ද පුලිග කූරක් ඇතුල් කොට දීප්තිමත්ව දැල්වේදයි බැලීම තමයි හොඳ උත්තරේ. ගිනි දැල්ලක් ඇතුල් කොට පොප් හඩ දෙමින් දැල්වේදයි බැලීම. ඒකෙන් අපි බලන්නේ කවුද? හයිඩ්‍රජන් කියන වායුව. දැල්වෙන පුලිග කූරක් ඇතුල් කර පොප් හඩ දෙමින් නිවේදයි බැලීම. පොප් හඩ දෙමින් දැවේදයි බැලීම. එහෙනම් ඒක ගැලපෙන්නේ නැහැ. උත්තරේ 2 කියලා තමයි ගන්න වෙන්නේ. එහෙනම් 3ට උත්තරේ 2. 4. සෝඩියම් ක්ලෝරයිඩ් දැනිසක පවත්නා සෝඩියම් සහ ක්ලෝරින් අයනවල. දැන් සෝඩියම් අයනය කියපුවාම සෝඩියම් ප්ලස් නේ. ඒත් අපි ඕලල් මට්ටමේදී කියන සෝඩියම් 11 වෙනියා 2 8 1 කියලා ලියන්නේ. ප්ලස් ඉඳ 1 පිට වෙලා යනවා. එහෙනම් 2 8 කියලා එන්නේ. Cl මයිනස් නේ. Cl කියන්නේ 17 14 ලියන්නේ 2 8 7 කියලා. මයිනස් ලැබෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් අරගෙන. ප්ලස් ලැබෙන ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා මයිනස් ලැබෙන ඉලෙක්ට්‍රෝනයක් අරගෙන. ඉලෙක්ට්‍රෝනයක් අවසාන කවචයට ගත්තම 2 8 8 වෙනවා. රයිට් එහෙනම් උත්තරේ එන්නේ කීයද 2 8 සහ 2 8 8. හරිනේ රයිට් උත්තරේ අංක 1 කියලා ගන්න. පස්වෙනිය බලන්න. තෝම ප්ලාස්කයේ උණුසුම රඳවා ගැනීම සඳහා කුමන ක්‍රම මගින් සිදුවන තාපහානිය අවම කරගත යුතුද? තෝම ප්ලාස්ක කියන්නේ අපි ගෙදර උණු වතුර බෝතලයටනේ. ඒතර උණු වතුර බෝතලයක අපි දන්නවා වලක්වලා තියෙන දේවල් සන්නයනේ වලක්වලා තියෙනවා අර ප්ලාස්ටික් ආවරණ වලින්. සංවහනයත් වලක්වලා තියෙනවා විකිරණයත් වලක්වලා තියෙනවා. මොකද ඇතුලේ තියෙනවානේ අර මෙන්න මේ වගේ
ආලේප කරපු භාජනයක් ඒක ඇතුලේ විකිරණය මගින් තාපය පිටවීමත් වළක්වලා තියෙනවා. ඒකින්ද සන්නයනය සංවහනය විකිරණය කියන තුනම නවත්තලා තියෙනවා. පහට උත්තරේ 4. 6. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් පිළිබඳව නිවැරදි වන වගන්තිය කවුද? තාප අවශෝෂක. තාපය උරා ගන්න ඕනේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට. ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී තාපය පිට වෙන්නේ නැහැ. අවශෝෂණය නම් ලබා ගන්න බෑ. ඵලසතු ශක්තිය ප්‍රතික්‍රියක ශක්තියට වඩා අඩුයි. දැන් අවශෝෂණයක් නම් ප්‍රතික්‍රියකට වඩා ඵල වැඩි වෙන්නේ. අපි අවශෝෂණය කරගත්තම තිබ්බට වඩා වැඩි වෙන්නේ. හුණුකල් පිලිස්සීම තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. හුණුකල් පිලිස්සීම කියන්නේ අපි පිටින් රත් කරන්න ඕනේ. පිටින් රත් කරන්න ඕනේ. රත් කරනවා කියන්නේ තාපය එයා මොනවා කරගන්නවද? අවශෝෂණය කරගන්නවා. වෙන හුණුකල් පිටේ. right එහෙනම් උත්තරේ වෙන්නේ 3. උත්තරේ වෙන්නේ 3. 6ට 3. 7. අත බලන්න ඔක්සිජන් මූලද්‍රව්‍යයේ X මූලද්‍රව්‍ය සමග සාධන සංයෝගය X වේලු. දැන් ඔක්සිජන්ගේ සංයුජතාවය කීයද අපි දන්නවා 6 වෙනි කාණ්ඩේ 8 වෙන්න දෙකක් මැද සංයුත්තාවය 2යි. ඒතර XO කියලා කෙලින්ම ලියන්න පුළුවන් නම් මෙතන සංයුත්තාවය මෙතන සංයුත්තාවයට අනිවාර්යෙන් කැපිලා ගිහිල්ලා ඉන්න බෑ. කැපිලා ගියපුවාම තමයි XO කියලා ලියන්නේ අපි ඒකට එක හින්දා. ඒතර Y මූලද්‍රව්‍යයේ හයිඩ්‍රජන් එක හදන්නේ HY. Y හයිඩ්‍රජන් එක HY හයිඩ්‍රජන්ගේ සංයුත්තාවය 1යි. එහෙනම් වංගී සංයුත්තාවයත් 1 වෙන්න ඕන. දැන් අපෙන් අහනවා x සහ y අතර සංයෝගය මොකද්ද? x සහ y. එහෙනම් හයිඩ්‍රජන්ගේ සංයුත්තාවය 1යි නම් y ගේ 1යි, ඔක්සිජන්ගේ සංයුත්තාවය 2යි නම් කැපිලා යන්නේ එකට එක අනුපාතයෙන් x ගේ 2යි. අපි සංයුත්තාව මාරු කරලා ලියන්නේ. එතකොට එන්නේ කවුද? xy2 කියලා. xy2 උත්තරයක් 1. 8. දුබල ආම්ලයකට නිදසුනක් වන්නේ මෙන් කුමක්ද? ඔයාලා මතක තියාගෙන ඉන්න ඕලෙවල් මට්ටමේ තියෙන ප්‍රබල ආම්ල 3යි තියෙන්නේ. එකක් H2SO4, ආය HNO3, ආය HCl. මෙයාලා තමයි සම්පූර්ණයෙන් අයන වලට කැඩෙන කට්ටිය ඉන්නේ. එහෙනම් අනිත් සියලුම කට්ටිය දුබල ආම්ල කියලා මතක තියාගෙන යන්න. එහෙනම් උත්තරේ අංක 3 කියලා ගන්න පුළුවන්. 8ට 3. හරි. right. බලන්න 9 වෙනි MCQ එක. කාබන් මූලද්‍රව්‍යයේ කාබන් 612 හා කාබන් 614 සමස්ථානික සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සලකන්න කියලා කියනවා. හරි right කොහොමද කියන්නේ? කාබන් 612 කාබන් 614 කාබන් 612 කාබන් 614 පරමාණු දෙකේ ප්‍රෝටෝන ගාන සමානයි. දැන් ප්‍රෝටෝන ගාන කියන්නේ පරමාණු ක්‍රමාංකයේ කෙලිම යට තියෙන ඉලක්කම නේ. නම් මේකේ ප්‍රෝටෝන 6යි මේකේ ප්‍රෝටෝන 6යි. ඒ වාක්‍ය හරි. පරමාණු දෙකේ නියුට්‍රෝන සමානයි. නියුට්‍රෝන ගන්න අපි හැමදෙස්සෙම ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරනවා. ඒතර 12න් 6ක් ගියපුවා මෙතන නියුට්‍රෝන 6යි. 14න් 6ක් ගියපුවා මෙතන නියුට්‍රෝන 8යි. නියුට්‍රෝන සංඛ්‍යා සමානයි කියන එක වැරදි. කාබන් 612 ඉලෙක්ට්‍රෝන 12ක් වන අතර ඉලෙක්ට්‍රෝන ගාන කියන්නේ ඇත්තටම ස්කන්ධ ක්‍රමාංක නෙවෙයි කෙලින්ම පරමාණු ක්‍රමාංක. කෙනෙක්ගේ ඉලෙක්ට්‍රෝන ගාන ප්‍රෝටෝන ගානට තමයි සමාන වෙන්නේ උදාසීන කෙනෙක්. එහෙනම් මෙතන කෙලින්ම 6යි. මෙතනත් ඉලෙක්ට්‍රෝන කීයද? 6යි. හරි right එහෙනම් C වැරදි. අපෙන් අහන්නේ සාවද්‍ය කියන වැරදි ප්‍රකාශ අහන්නේ. දැන් වැරදි වෙන්නේ BC උත්තරේ 3. උත්තරේ 3. 10. මැග්නීසියම් මූලද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පහත ප්‍රකාශ සලකන්න. කවුද නිවැරදි? මැග්නීසියම් මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 24යි. ඔව්. මැග්නීසියම් වල 24යි සාපේක්ෂ පරමාණු ස්කන්ධය. වරහන් ඇතුලේ දීලා තියෙන පාඩම් කරගෙන යන්න ඕනෙත් නෑ. මැග්නීසියම් 24යි කියලා දීලා තියෙන්නේ 24යි කියලා දෙන්නේ. එයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය තමයි. මැග්නීසියම් මවුලයක් ග්‍රෑම් 24යි. ඔව්. මැග්නීසියම් වල මෞලික ස්කන්ධයත් 24යිනේ. 24යි මවුලයට ග්‍රෑම්. එහෙනම් මෞලික ස්කන්ධයත් 24යි හරි. මෞලික ස්කන්ධය ප්‍රකාශ කරද්දී අපි 24යි ග්‍රෑම් මවුලයට කියලා දාන්න ඕනේ. ඒකත් හරි. එහෙනම් A ප්‍රකාශය හරි, B ප්‍රකාශය හරි, C ප්‍රකාශය හරි, තුනම හරි. ABC සියල්ලම හරි හින්දා උත්තරේ 5. 11. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි උෂ්ණත්වයේ බලපෑම අධ්‍යයනය කිරීම සඳහා සකස් කළ ඇටෝමක් පහත රූපයේ දැක්වේ. එහි අල්පාම්ලිත ජලයේ KMnO2 ද්‍රාවණයක පිරිසුදු කළ යකඩ ඇණය මගින් දබා තිබේ. KMnO2 ද්‍රාවණයේ විවරණ වීම අනුපිළිවෙල. විවරණ වීම අනුපිළිවෙල. ඉස්සල්ලාම විවරණ වෙන්නේ කවුද? ඉස්සල්ලාම විවරණ වෙන්නේ කවුද? අපි දන්නවා ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය උෂ්ණත්වය වැඩි වෙනකොට වැඩි වෙනවා. ඒතර උෂ්ණත්වයෙන් වැඩිම කෙනාගේ තමයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩිම. right එහෙනම් අපි කියනවා ඉස්සල්ලාම විවරණ වෙන්නේ C. ඉස්සල්ලාම විවරණ වෙන්නේ C. ඊට පස්සේ සාමාන්‍ය ජලය B අවසානයේ විවරණ වෙන්නේ කවුද? සිසිල් ජලය. උෂ්ණත්වය වැඩි වෙද්දී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වීම කියලා සංකල්පය තමයි ගන්න වෙන්නේ. එන උත්තරේ 4. 11ට 4.
12 පහ සඳහන් ඔක්සයිඩ් අතරින් ජලය මිශ්‍ර කරපුවාම ආම්ලික ද්‍රාවණයක් හදන්නේ කොහොමද? ඔයා මතක තියාගෙන යන්න මෙහෙම. ලෝහ හදන ඔක්සයිඩ්. ලෝහ තියෙනවනේ ආවර්තාව වගේ ලෝහ හදන ඔක්සයිඩ් භාෂ්මිකයි කියලා මතක තියාගෙන යන්න. අලෝහ හදන ඔක්සයිඩ් ඉන්නවනේ. අලෝහ හදන ඔක්සයිඩ් ආම්ලිකයි කියලා මතක තියාගෙන යන්න. ඔයාලගේ මට්ටමට ඔය ඇති. ඊළඟට උභයගුණීය ඔක්සයිඩයක් ඉන්නවා. උභයගුණීය ඔක්සයිඩ්. හරි. ඒ තමයි Al2O3. ඇලුමිනියම් උභයගුණීය ලෝහයක්. එයා හදන ඔක්සයිඩේ උභයගුණීය කියලා මතක තියාගෙන යන්න. රයිට්. එහෙනම් සෝඩියම් කියන්නේ ලෝහමය ඔක්සයිඩයක්, මැග්නීසියම් ඔක්සයිඩ් ලෝහමය ඔක්සයිඩයක්, ඇලුමිනියම් ඔක්සයිඩ් උභයගුණීය. එහෙනම් සල්ප හදන ඔක්සයිඩේ තමයි අලෝහයක් හදන්නේ. සල්ප අලෝහය. එහෙනම් මෙයා තමයි මොකක් වෙන්නේද? ආම්ලික වෙන්නේ. හරි. මොකද මේ ඔක්සයිඩ් වල ජලය දැම්මොත් එහෙම හැදෙනවා ආම්ලයක්. H2SO3 හැදෙනවා මේක. ඒකයි ආම්ලික කියන්නේ. ඒ මට්ටමට ඕනේ. මතක තියාගෙන යන්න අලෝහ හදන ඔක්සයිඩ් ආම්ලිකයි කියලා. එහෙනම් උත්තරේ 3. හරිනේ? රයිට්. 13 බලන්න එක්තරා මෝල් ද්‍රව්‍යයක ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ 2/4 මේ මෝල් ද්‍රව්‍යයේ අයත් කාවර්තය හා කාණ්ඩය. අපිට ඕලල් මට්ටමේදී ඔය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියපුවාම 2/4 අවසාන කවචය දිහා බලලා ගොඩක් දේවල් කියන්න පුළුවන්. අවසාන කවචයේ ඉන්න ඉලෙක්ට්‍රෝන ගාන කෙලින්ම යාගේ කාණ්ඩාංක කියලා මොකද වෙන්නේ? සමාන. එහෙනම් 2/8 2/8 එයාගේ කාණ්ඩාංකය 7 වෙනි කාණ්ඩයේ තියෙනවා. හරි. ආවර්ත කීයද? ආවර්ත කියන්නේ කෙලින්ම මෙයාගේ තියෙන ප්‍රධාන ශක්ති මට්ටම් ගන්න. ප්‍රධාන ශක්ති මට්ටම් කියන්නේ මෙහෙම කවච ගන්න කවච 3යි. එහෙනම් මෙයා 3 වෙනි ආවර්තයේ 7 වෙනි කාණ්ඩයේ තමයි තියෙන්නේ උත්තරේ 3. උත්තරේ 3. හරි. රයිට්. 14. ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමෙන් පමණක් උච්ච වායු වින්‍යාසයක් ලබා ගන්නා මූල ද්‍රව්‍යය අයිති වෙන්නේ කවුද? ඉලෙක්ට්‍රෝන පිට කරලා හැමතිස්සෙම උච්ච වායු වින්‍යාසයක් ලබා ගන්නේ ලෝහමනේ. ආවර්තාව වගේ මුලින් ඉන්න කට්ටිය. එහෙනම් කවුද ලෝහ විදිහට ඉන්නේ? පළවෙනි කාණ්ඩේ ඉන්න සෝඩියම්. ඊට එහා පැත්තේ ඉන්න මැග්නීසියම්, සෝඩියම්ට පල්ලෙන් ඉන්න පොටෑසියම්. මේ සියල්ල ලෝහ. ඒකෙන්ද ඉලෙක්ට්‍රෝන පිට කරලා තමයි උච්ච වායු හදන්නේ. අනිත් කට්ටිය එහෙම නැහැ. හරි. ඔක්සිජන්, නයිට්‍රජන් හිම ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවානේ. ක්ලෝරිනුත් එහෙමයි. ලිතියම්, හයිඩ්‍රජනුත් ඉලෙක්ට්‍රෝන ගන්නවා. කාබන් ගන්නවා. හරි. උත්තරේ 2. 14 2. 15. හරි. 15 බලන්න. 15 අපිට කියනවා 0.02 VV. V මොකද V බෙදීම V කියන්නේ? V බෙදීම V කියන්නේ පරිමාභාගය. පරිමාභාගයේ V බෙදීම V සංයුතියක් ඇති එතිල් මධ්‍යසාරයේ 500ක් හදා ගන්න හොඳ ක්‍රමය මොකක්ද කියලා අහලා තියෙනවා. හරි මම කෙලින්ම උත්තරේට යන්නම්. එතිල් මධ්‍යසාරයේ ඝන සෙන්ටිමීටර් 10ක් පැනගෙන 500ක් දක්වා වතුර දැවි. 500ක් දක්වා කියලා කියන්නේ ඒ කියන්නේ 500ක් දානවා නෙවෙයි 500ක් දක්වා. හරි එතිල් මධ්‍යසාරය C2H5OH එයාගේ පරිමාභාගය අහන්නේ. ඒතර 500ක් දක්වා කියන්නේ කෙලින්ම මුළු පරිමාව 500යි. කොච්චරක් අරගෙනද දාන්නේ? ඝන සෙන්ටිමීටර් 10ක් අරගෙන දාන්නේ 500ක් දක්වා. බෙදුනම 1ට 50යි. 1ට 50යි කියන්නේ 0.02යි කියලා එනවා. 500ක් දැම්මට හරියන්නේ 500ක් දක්වා දාන්න ඕනේ. එහෙනම් පළවෙනි උත්තරේ හරියන්නේ නැහැ. 10ක් කරා 500ක් දාපුවා මුළු පරිමාව 510ක් වෙනවනේ. එහෙම බෑ. ජලයේ 10ක් කරා මධ්‍යසාරේ 500ක් දාලත් බෑ. ජලයේ 10ක් අරගෙන 500ක් දක්වා මධ්‍යසාරේ දාලත් බෑ. නේ? මධ්‍යසාරයේ ඝන සෙන්ටිමීටර් 10යි. ඉතුරු ඔක්කොම ටික ජලයේ වෙන්න ඕනේ. 490ම. හරිනේ. රයිට්. එන උත්තරේ 3. 16. ශුද්ධ තරංග X කිරණ දෘශ්‍යාලෝකයේ අදෝරක්ත කිරණ විද්‍යුත් චුම්බක තරංග වල තරංගායාමය වැඩි වෙන පිළිවෙල. අපි දන්නා මැද ඉන්නේ දෘශ්‍යාලෝකය කියලා දන්නවා. සංඛ්‍යාතයේ වැඩි වෙන පැත්තට කිව්වොත් එහෙම සංඛ්‍යාතයේ F වැඩි වෙන පැත්තට කිව්වොත් එහෙම දෘශ්‍යාලෝකය ඊට පස්සේ පාරජම්බූල කිරණ ඊට පස්සේ X කිරණ ඊට පස්සේ ගමා කිරණ අඩු වෙන පැත්තට කිව්වොත් එහෙම අදෝරක්ත කිරණ ඊට පස්සේ ශුද්ධ තරංග මයික්‍රෝවේව්ස් ඊට පස්සේ ටීවී රේඩියෝ තරංග. හරිනේ. රයිට්. එහෙනම් ඕකේ තරංගායාමය සංඛ්‍යාතයේ වැඩි වෙන පැත්තට අපි දන්නවා තරංගායාමය අඩු වෙනවා. ළඟ ළඟ ඇති වෙනවනේ. ළඟ ළඟ සංඛ්‍යාත ඇති වෙනවා කියන්නේ තරංගායාමය අඩුයි. තරංගායාමය ගොඩක් වැඩි නම් වටයක් ඇති වෙන්න ලොකු වෙලාවක් යනවා. ඒ කියන්නේ එක වටයක් ඇති වෙන්න ඒකයි සංඛ්‍යාතය අඩු මෙයාලගේ. එක වටයකට ලොකු කාලයක් යනවා. රයිට්. එහෙනම් අපෙන් අහන තරංගායාමය වැඩි වෙන පිළිවෙල. නම් අඩුම තරංගායාමයක් තියෙන ඔකේ X කිරණ. ඊට වඩා වැඩි දෘශ්‍යාලෝකය. ඊට පස්සේ අදෝරක්ත අවසාන ශුද්ධ තරංග.
උත්තරේ 2 කියලා තමයි ගන්න වෙන්නේ 16ට 2. 16ට 2. හරිද? හරි බලන්න 17 m කියලා මූලද්‍රව්‍යයක් ඉන්නවා 17 18 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. m කියන එකන ඉලෙක්ට්‍රෝන දෙකක් මොනවා කරලා තියෙන්නේ බලන්න. අන්න ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා 2 අයනය හදලා. m අයනය හදනකොට m ගේ පරමාණුවේ වෙනස් වෙන්නේ මොනවද? අපි දන්නවා පරමාණුක කෙලින්ම ඉලෙක්ට්‍රෝන පිට කරනවා නම් ඉලෙක්ට්‍රෝන ගාන තමයි වෙනස් වෙන්නේ. වෙන කට්ටිය වෙනස් වෙන්නේ නැහැ නේ ඉලෙක්ට්‍රෝන පිට කරලා. දැන් 14 කෙලින්ම උත්තරේ 2. 18 බලන්න. M මූලද්‍රව්‍යයේ ක්ලෝරින් එක හදන සංයෝගය. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා කියන්නේ කෙලින්ම යාගේ සංයුක්තාවය 2යිනේ. ක්ලෝරින් ඉන්නේ 4. ක්ලෝරින් ඉන්නේ 7 වෙනි කාණ්ඩේ හින්දා එයාගේ සංයුක්තාවය 1යි. දෙන්න මාරු කරපුවාම MCl2 කියලා ගන්න. හරි උත්තරේ අංක 1. පැහැදිලිද? right ඊට පස්සේ magnesium copper sulfate magnesium sulfate copper sodium oxygen sodium oxide මෙයාලා ප්‍රතික්‍රියා වර්ග ටිකවද අපි දන්නවා ප්‍රතික්‍රියාවක මේ එක්කෙනෙක්ව පන්නවලා එතෙන්ට පයින්නවා නම් අපි මොකද්ද කියන්නේ හරි මේ magnesium copper ඉන්න තැනට පන්නලා copper වයින් කරලා එක්කෙනෙක් වයින් කළා දෙන එකෙන් අපි කියනවා ඒක ප්‍රතිස්ථාපනය එක්කෙනෙක් හිටපු තැනට තමයි අලුතෙන් සෙට් වෙලා තියෙන්නේ ඒක ප්‍රතිස්ථාපන ඊළඟ එකේදී සෝඩියම් සහ ඔක්සිජන් එකතු වෙලා සෝඩියම් ඔක්සයිඩ් හැදිලා ඒකෙදි වෙන්නේ දෙන්නේ එකතු වෙලා අලුත් එක්කෙනෙක් හැදිලා එහෙනම් ඒකට කියන්නේ අපි සංයෝජන ඊළඟ එකේදී වෙන්නේ කැල්සියම් කාබනේට් කෙලින්ම දෙන්නෙක් බවට කැඩිලා දෙන්නෙක් බවට කැඩිලා නම් අපි ඒකට කියනවා වියෝජන එහෙනම් ඒක ප්‍රතිස්ථාපන එක්කෙනෙක්ව පන්නලා දෙන්නෙක් එකතු වෙලා එකෙක් හැදෙනවා සංයෝජන දෙන්න එක්කෙනෙක් දෙන්නෙක් බවට කැඩෙනවා වියෝජන උත්තරේ 4 එහෙනම් 19ට 4 හරිනේ ඉස්ස බලන්න 0.25 මවුල ඝන ඩෙසිමීටර වන සල්ෆියුරික් අම්ල ද්‍රාවණයක් පිළිබඳව කවද ප්‍රකාශ සත්‍ය වන්නේ H2SO4 2H+ සහ සල්ෆේට් ලෙස අයනීකරණය ඇතල ඔව් H2SO4 කියන්නේ ප්‍රබල අම්ලයක් ඒකිට මෙයා සම්පූර්ණයෙන් අයන වලට කැඩෙනවා 2H+ සහ SO4 2- කියලා හරිනේ අයනීකරණය කළ ඇත ප්‍රබල අම්ලයක් ඉඳ අයනීකරණය වෙනවා හරිනේ ඒ හරි H+ සහ සල්ෆේට් මුළු අයන ගාන 0.75. ඒතකොට සාන්ද්‍රණය දැනගත්ත පමණින් අපිට මුළු අයන ගාන කියන්න බෑ. සාන්ද්‍රණය දැනගෙන හිටියා කියලා මෙයාලගේ පරිමාව දන්නේ නැහැනේ. පරිමාව දන්නේ නැත්නම් මේ දෙන්න ගුණ කරලා මවුල හොයන්න බෑනේ. ඒ අනුව අපිට අයන ගාන ගැන එකපාරම අදහසක් කියන්න බෑ කියන බී ප්‍රකාශය වැරදි. හැබැයි H+ අයන සාන්ද්‍රණය 0.5 සල්ෆේට්ගේ 0.25. ඒක කියන්නේ කොහොමද? දැන් H2SO4 එකකින් H+ ළමේ බලන්නකො 1:2 අනුපාතයෙන් දෙකක් හදනවානේ. මේ ගාන වගේ මෙයා දෙගුණයක් මෙයාගේ සාන්ද්‍රණය 0.5යි මවුල ඝන ඩෙසිමීටර සල්ෆේට් සාන්ද්‍රණය කෙලින්ම 1:1යි මේ ගානට සමානයි සල්ෆේට් සාන්ද්‍රණය 0.2යි වගේ එහෙනම් C හරි එහෙනම් A සහ C හරි උත්තරේ අංක 3 ඉස්සර 3 21 නයිට්‍රජන් 74 ඍණ 3 ප්‍රෝටෝන නියුට්‍රෝන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කීයද කෙලින්ම පරමාණු ක්‍රමාංකයට සමානයි 7යි නියුට්‍රෝන 14න් 7ක් ගෙවුවම 7යි ඉලෙක්ට්‍රෝන ගාන ගන්න අපි සාමාන්‍ය ප්‍රෝටෝන 4න් ඉලෙක්ට්‍රෝන 7යි හැබැයි ඍණ 3 හින්දා 3ක් වැඩිනේ ඍණාරෝපණයක් ලැබෙනවා එහෙනම් ඉලෙක්ට්‍රෝන 10 එන 7 7 10 උත්තරේ 3 හරිනේ 22 එකයි මවුල ඝන ඩෙසිමීටර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් ලැබෙන්නේ පහත් සදහන් කුමන අවස්ථාවෙන්ද කියලා අහලා තියෙනවා එකයි මවුල ඝන ඩෙසිමීටර එහෙනම් මොකද්ද අපි කරන්න ඕනේ බලන්න පරිමාව හැමතිස්සෙම 500ක් නේ ගන්න. එහෙනම් එකයි මවුල ඝන ඩෙසිමීටර පරිමාවයෙන් වැඩි කරන්න 500යි. 500 ඝන ඩෙසිමීටර කරන්න 1000න් බෙදන්න. ඒතර ඝන ඩෙසිමීටර වෙනවා. ඒතර මෙයාට මෙයා කැපිලා ගියපුවාම මේ දෙක බෙදුනම 0.5යි මවුල කියලා එනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න. වෙන වෙනම හදන්න පුළුවන් නැත්නම් අපි උත්තරේට යන්න. හැමෝම 500ක් නේ දාන්න. සාන්ද්‍රණය කිරීම පරිමාවයෙන් වැඩි කරා. තන මිලිලීටර් කියන්නේ මතක තියාගන්න ඝන සෙන්ටිමීටර කියන එකම තමයි. ලීටරයක් කියන්නේ මතක තියාගන්න ඝන ඩෙසිමීටරයක් කියන එකම තමයි. ඒකින්ද මිලිලීටර් ලීටර් කරන්න අපි 1000න් බෙදනවා වගේම
ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර කරන්න 1000න් බෙදනවා කියලා මතක තියාගන්න. ඒක ලේසි. මිලිලීටර කියන්නේ ඝන සෙන්ටිමීටර, ලීටර කියන්නේ ඝන ඩෙසිමීටර, මිලිලීටර ලීටර කරන්න 1000න් බෙදනවා නම් ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර කරන්න 1000න් බෙදනවා කියලා මතක තියාගෙන යන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන හරිනේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන හරි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය හොයන්න. මවුල ගානක් ස්කන්ධයක් කරන්න එයාගේ මෞලික ස්කන්ධයෙන් වැඩි කරනවා. සෝඩියම්ගේ මෞලික ස්කන්ධය එකතු කරලා බලන්න පරමාණු ටික එකතුව 23යි 16යි 39යි 40යි. එහෙනම් මේක 40යි මවුලයට ග්‍රෑම් වලින් වැඩි කරනවා. 0.5 40න් වැඩි කරපුවා 20යි ග්‍රෑම් කියලා එනවා. එහෙනම් එතන උත්තරේ 2 කියලා එනවා 22ට 2. 23. ඔක්සිජන් ග්‍රෑම් 16ක් ඇති පරමාණු සංඛ්‍යාවට සමාන පරමාණු සංඛ්‍යාවක් ඇත්තේ කාගේද? ඔක්සිජන් ග්‍රෑම් 16. පරමාණු ගාන හොයන්න කලින් අනිවාර්යයෙන් මවුල ගාන හොයලා ඉන්න. පරමාණු ගාන හොයන්න කලින් මවුල ගාන හොයලා ඉන්න. ඔක්සිජන් ග්‍රෑම් 16යිනේ. ඔක්සිජන්ගේ මෞලික ස්කන්ධය ඔක්සිජන් කියන්නේ O2 16ව දෙකක් 32යි. 32යි මවුලයට ග්‍රෑම් වලින් බෙදන්න මෙයාට මෙයා කැපුණාම 1ට 16ව 1යි 16ව 2යි 1ට 2යි කියන්නේ 0.5යි මවුල කියලා එනවා. O2 ගේ මවුල ගාන. ඒ සංඛ්‍යාවට සමාන පරමාණු ගානක් තියෙන කාගේද එහෙනම්? අපි ගන්න පුළුවන් මැග්නීසියම්ගේ මවුල ගත්තොත් ග්‍රෑම් 12යි. මැග්නීසියම්ගේ මවුලික ස්කන්ධය 24යි. එහෙනම් 12 24 බෙදුනම 0.5. රයිට්. එහෙනම් කෙලින් උත්තරේ එනවා මවුල සමානයි කියන්නේ ඉතින් පරමාණු සමානයි. එහෙනම් 23ට උත්තරේ කීයද කියලා ගන්න පුළුවන්. රයිට්. හරි. එහෙනම් අපෙන් MCQ වල කතන්දර ටික එතනින් අවසන් වෙලා යනවා. හරිද? අපි බලමු රචනා ප්‍රශ්න ටික කොහොමද කතා කරන්නේ කියලා. තේරුණාද? හරි දැන් අපි රචනා ප්‍රශ්න කතා කරගෙන යමු. පළවෙනි රචනා ප්‍රශ්නේ. ශිෂ්‍යයෙක් සක්‍රියතා ශ්‍රේණියේ XYZ ලෙස ලෝහ තුනක් රත් කරන ලදී. ආසු ජලය සකස් කරන ලද නලයකට එකතු කරනවා කියලා කියනවා. Y ලෝහය දාපුවාම වායු බුබුලු පිට වුණා. Y ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා නේ කියන්නේ. XZ වල වෙනසක් නැහැ. කියන්නේ XZ ජලය සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ප්‍රතික්‍රියාශීලීතාවය ටිකක් මොකද වෙන්නේ නම් අඩුයි. XZ තනක සල්ෆියුරික් අම්ල දාපුවාම X වායුවක් පිට වෙයි. ඒ කියන්නේ වතුරත් සමග ජලය වතුර එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැති වුණාට තනක අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා. Z ඒත් වෙනසක් නැහැ. එහෙනම් අපි දන්නවා ජලය සමග ප්‍රතික්‍රියා කරනවා කියලා කියන්නේ එයා තමයි ප්‍රතික්‍රියාශීලීතාවයෙන් වැඩි. ඒ කියන්නේ සක්‍රියතා ශ්‍රේණිය කොහෙන්ම ඉන්න කෙනාද? සක්‍රියතා ශ්‍රේණියේ උඩින්ම ඉන්න කෙනා. හරි රයිට්. ඊළඟට අම්ලය සමග ප්‍රතික්‍රියා කරන කෙනා තමයි ඊළඟට කියන්නේ X අම්ල සමග ප්‍රතික්‍රියා කරනවා. Z කිසිම වෙනසක් නැහැ කියන්නේ එයා පල්ලෙහාම ඉන්නේ. එහෙනම් Y ලෝහය දාපුවම කවුද පිට වෙලා තියෙන්නේ? අපි දන්නවා ලෝහයක් දාපුවම ජලය සමග පිට වෙලා යන වායුව තමයි කවුද? H2 වායුව. රයිට්. එහෙනම් රෝම ඉලක්කම් 1ට උත්තරේ H2. රෝම ඉලක්කම් 1ට උත්තරේ H2. XYZ සක්‍රියතා ශ්‍රේණියේ අනුපිළිවෙල. එහෙනම් ඉස්සලම ඉන්නේ Y සක්‍රියතා ශ්‍රේණියෙන් වැඩිම ඊළඟට X අඩුම වෙන්නේ Z. YX Z. ඊට ලෝහ අතරින් රත් කරපුවම දීප්තිමත් දැල්ලක් සහිතව දැවෙන්නේ කවුද? අපි දන්නවා දීප්තිමත් දැල්ලක් සහිත වාතයේ දැවිලා යන්නේ අවර සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින්ම ඉන්න ලෝහ. හරි එහෙනම් උත්තරේ Y. ඉහත ලෝහයේ දැවි ලෝකයේ නෙවෙයි ලෝහය වෙන්න ඕනි. ලෝහයේ දැවි ලැබෙන ශේෂය ආශ්‍රිත ජලයේ දිය කර එයට එතන හදා ගන්න ඕනි නිල් ලිට්මස්. එකතු කරපුවාම ලැබෙන වර්ණ විපර්යාසය කොහොමද? නිල් ලිට්මස් අපි දන්නවා ලෝහයක් ජලය සමග ප්‍රතික්‍රියා කරලා මං කියවන ලැබෙන්නේ භාෂ්මික සංයෝගය. දැන් උදාහරණයක් සෝඩියම් ජලය සමග ප්‍රතික්‍රියා කරලා හිතන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ලැබෙන්නේ භාෂ්මිකයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ලැබෙන්නේ H2 පිට වෙනවා. හරි මේක බැලන්ස් කරොත් එහෙනම් මෙතෙන් 2යි මෙතෙන් 2යි මෙතෙන් 2යි නේ. හරි ඒතර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ භාෂ්මිකයිනේ. ඒතර භාෂ්මික කෙනෙක් අපි මතක තියාගන්නේ කවුරු කියලාද? බරණි. භස්ම රතු ලිට්මස් නිල් පාට කරනවා. එහෙනම් නිල් ලිට්මස් වල කිසිම වෙනසක් වෙන්නේ නැහැ. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හරි රයිට්. එහෙනම් අපි ලියන්න තියෙන්නේ මොකද්ද? නිල් ලිට්මස් දාපුවම ලැබෙන වර්ණ වින්‍යාසය රතු ලිට්මස් කඩදාසිය වල වර්ණ විපර්යාසයේ හේතුව. එහෙනම් නිල් ලිට්මස් වෙනසක් නොවේ. නිල් ලිට්මස් වෙනසක් නොවේ. නිල් ලිට්මස් වෙනසක් නොවේ. රතු ලිට්මස් නිල් පාට කරවයි. අම්ල නිල් ලිට්මස් රතු පාට කරවයි. නිල් ලිට්මස් රතු පාට කරවයි.
භස්ම රතු ලිට්මස් නිල් පාට කරවයි. එහෙනම් නිල් ලිට්මස් වෙනසක් නොවේ. රතු ලිට්මස් නිල් පාට කරවයි. රතු ලිට්මස් නිල් පාට කරවයි. භාෂ්මිකයිනේ. හරි. XYZ ලෝහ නිස්සාරණයට යොදා ගන්නා ක්‍රම අනුපිළිවෙලින් ලියන්නලු. අපි දන්නවා සක්‍රියතා ශ්‍රේණියෙන් ඔයාලට උගන්වලා තියෙනවා. ඉහළින්ම පිහිටි කට්ටිය අපි අයින් කරගන්නේ කොහොමද? සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින්ම පිහිටි කට්ටියව අපි අයින් කරගන්නේ විද්‍යුත් විච්ඡේදනයෙන්. විද්‍යුත් විච්ඡේදනයෙන්. හරි ඊට සක්‍රියතා ශ්‍රේණියේ මධ්‍යස්ථ වගේ ඉන්න කට්ටිය අපි භාවිතා කරන්නේ රසායනිකව ඔක්සිහරණය. රසායනිකව ඔක්සිහරණය. දැන් සක්‍රියතා ශ්‍රේණියේ මධ්‍ය අගම ඉන්න කට්ටිය අපි ඔය ගැරීම, පෙලීම, රත්රන් හිමු කරන්නේ. ගැරීම, පෙලීම වගේ දේවල් වලින් තමයි ඉවත් කරගන්නේ. හරිනේ? හරි. H2SO4 ජලීය ද්‍රාවණයෙන් X විස්ථාපනය කළ හැක්කේ කවුද? හැමතිස්සෙම කවුරු හරි කෙනෙක්ව පන්නන්න නම් ඊට කඩා ප්‍රබලතාවයෙන් වැඩි කෙනෙක්ව දාන්න ඕනේ. එහෙනම් X පන්නන්න නම් අනිවාර්යයෙන්ම කවුද දාන්න ඕනේ? Y. එහෙනම් රෝමිලක්කම් 5 සිම්පල් A ට උත්තරේ Y තමයි අපි දාන්න ඕනේ. සක්‍රියතාවයෙන් ඊට වඩා මොන කෙනෙක්ද වැඩි කෙනෙක්ව තමයි අපි දාන්න ඕනේ. හේතුව මොකද්ද? හේතුව සක්‍රියතා ශ්‍රේණියේ X ට වඩා Y ඉහළින් පිහිටීම. ඉහළින් පැවතීම. හරිනේ? right. ඔන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තර ටික හරි. right. අපි බලමු එහෙනම් දැන් දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නෙට උත්තර ටික. ලේවාය ක්‍රමයේ මගින් ලුණු නිෂ්පාදනය කරන ලුණු ලේවායක දල රූප සටහනක් රූපයේ පැහැදිලි වේ. හරි කැල්සියම් සල්ෆේට් වල සූත්‍රය අහනවා අපි ඉස්සෙල්ලම. ඒක ඉතින් අපි දන්නවනේ කැල්සියම්යි සල්ෆේට්. කැල්සියම් සල්ෆේට් කියද්දි සංයුක්තාවය 2යි 2කට 2 කැල්සියම්ගේ 2යි කැපිලා ගියවම කොහොම ලියන්නේ? තටාකවල අවක්ෂේප වන ද්‍රව්‍යතාවය ආරෝහණය වන පිළිවෙලට ලියා දක්වන්නලු. ද්‍රව්‍යතාවය අවරෝහණය. ඒ කියන්නේ ද්‍රව්‍යතාවය අවරෝහණය එන්න අඩු වෙන විදියට. ඒත් අපි දන්නවා වැඩිපුරම දිය වෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. ද්‍රව්‍යතාවයේ වැඩිම. ඊළඟට මැග්නීසියම් සල්ෆේට්. අඩුම ද්‍රව්‍යතාවයක් තියෙන්නේ කැල්සියම් කාබනේට්. තුන්වෙනි තටාකයෙන් ලබාගත් ලුණු වාතය නිරාවරණය කළ විට දියවීමට සිදුවේ. මේට හේතු දක්වන්න. ඒතර මේ ඔය වාතය නිරාවරණය වුණාම දිය වෙන්නේ ඔකේ මැග්නීසියම් ලවණ තිබීම. MgCSO4 MgCl2 වැනි ලවණ තිබීම. වැනි ලවණ පැවතීම. මැග්නීසියම් වල ලවණ තියෙන හින්දා තමයි සාමාන්‍යයෙන් වාතය නිරාවරණය වුණොත් මෙයාලා මොන වෙලා යන්නේද? දිය වෙලා යන්නේ. රොබිලකම් 4 සෝඩිය දෙවන තටාකයේ තිබුණු නිර්ද්‍රාවණයෙන් 250ක් ලුණු 209.25ක් දිය වෙලා තියෙනවා නම් අපි ඉස්සල්ලාම අහනවා සෝඩියම් ක්ලෝරයිඩ් වල සූත්‍රය. ඒක දන්නවනේ අපි එන්නේ 100. 250ක් තුල ඇති සෝඩියම් ක්ලෝරයිඩ් කි මවුල ගන්න. මවුල ගානක් හොයන්නේ කොහොමද? සාන්ද්‍රණය වැඩි කරනවා පරිමාව. හරි සාන්ද්‍රණය වැඩි කරනවා පරිමාවෙන්. පරිමාව සාන්ද්‍රණය දීලා නැහැනේ අපිට කෙලින්ම ස්කන්ධය දීලා තියෙන්නේ. එහෙනම් සෝඩියම් ක්ලෝරයිඩ් මවුල ගන්න හොයන්න මම ස්කන්ධය මෞලික ස්කන්ධය බෙදන්න. 29.25 ස්කන්ධය සෝඩියම් ක්ලෝරයිඩ් ගේ මෞලික ස්කන්ධය සෝඩියම් කියන්නේ 23යි. මෙයා 35.5 එකතු කරපුවා 58.5යි මවුලයට ග්‍රෑම්. කෙලින්ම 29.25 මෙතන කීයක් තියෙනවද? 2යි. ග්‍රෑම්ට ග්‍රෑම් කැපුණා. 1ට 2යි කියන්නේ 0.5යි මවුල කියලා උත්තරයක් ගන්න. සෝඩියම් ක්ලෝරයිඩ් මවුල ගන්න කීයද? 0.5යි. දැන් සාන්ද්‍රණය අහලා තියෙනවා ද්‍රාවණේ. එහෙනම් සාන්ද්‍රණය කොහොමද අපි හොයන්නේ? සාන්ද්‍රණය හොයන්න අපි කරන්නේ කෙනෙක්ගේ මවුල ගාන බෙදනවා පරිමාවෙන්. පරිමාව හැබැයි දීලා තියෙන්නේ ඝන සෙන්ටිමීටර වලින්. මම කලිනුත් කිව්වනේ ඝන සෙන්ටිමීටර කෙනෙක් ඝන ඩෙසිමීටර කරන්න අපි 1000න් බෙදනවා. ලීටර් මිලිලීටර් ලීටර් කරන්න ඕනේ. ඝන සෙන්ටිමීටර ඩෙසිමීටර කරන්න 1000න් බෙදනවා. ඒතර 250ම 4යි 1ට 4 කැරකිලා උඩට ගියපුවාම 0.5 4ක් 2යි මවුල ඝන ඩෙසිමීටරයට කියලා උත්තරයක්. හරි දැන් අපෙන් අහනවා ඊළඟට එම සාන්ද්‍රණයෙන් උත් ද්‍රාවණයක් විද්‍යාගාරයේදී හදාගද්දී අනුගමනය කරන පිළිවෙල මොනවද කියලා අහලා තියෙනවා. හරි අපි දන්නවා ඉස්සල්ලාම මේ ස්කන්ධය මැනලා ඒක කිරා ගන්න ඕනේ. එහෙනම් අපි ඉස්සල්ලාම කරන්න ඕනේ කවුද? සෝඩියම් ක්ලෝරයිඩ් ස්කන්ධය අපි මැන ගන්න ඕනේ ඔරලෝසු තැටියකට වගේ. ඔරලෝසු තැටියකට මැන ගැනීම.
හරි. ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ? මේක ඝන සෙන්ටිමීටර් 200 පරිමාදික ප්ලාස්කුවක් ගෙරෙල්ලා. හරි. ඕකට අර මේ දෙවුම් බෝතලයක් එහෙම භාවිතා කරලා ඒක හොදලා ප්ලාස්කුවට ඇතුළත් කරන්න. ඝන සෙන්ටිමීටර් 250 ප්ලාස්කුවකට පරිමාමිතික ප්ලාස්කුවට දෙවුම් බෝතලයක් මගින් සෝදමින් එකතු කිරීම. දෙවුම් බෝතලයක් මගින් සෝදමින් අර ටික මොනවා කරන්න ඕනේද? එකතු කරන්න ඕනේ. ඊට පස්සේ ඒකේ අඩක් වගේ වතුර පුරවලා හොඳට හොලවලා සම්පූර්ණයෙන් දිය කර ගන්න ඕනේ. සෝඩියම් ක්ලෝරයිඩ් සම්පූර්ණයෙන් දිය කර ගැනීම. සම්පූර්ණ ලෙස දිය කර ගැනීම. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ දැන් භාගයක් පුරවලා ඉස්සලා මේ දිය කරගන්න. ඊට පස්සේ ආයෙ ලකුණ දක්වා අපි ජලය දා ගන්න ඕනේ. ඝන සෙන්ටිමීටර් 250 ලකුණ තෙක් ජලය එකතු කිරීම. ජලය එකතු කිරීම. නැත්නම් ජලය දැමීම කියලා ලියන්න පුළුවන්. හරිනේ? ඔක තමයි පියවර 7. right. හරි. එහෙනම් ඔන්න ප්‍රශ්න දෙකක් කතා කරා. right. බලමු අපි තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ බලමු. තුන්වෙනි ප්‍රශ්නේ කියනවා අපිට PQR ST UV W කියලා ආවර්තාවකයේ තියෙනවලු. මේ W මූල ද්‍රව්‍යයේ තුන්වෙනි ආවර්තනයත් මූල ද්‍රව්‍යයකුයි. W තුන්වෙනි ආවර්තනය. ඒ කියන්නේ ඉතින් අනිවාර්යෙන් Vත් ඒකේ වෙන්න එපා. මොකද මෙයා උඩටම ඇවිල්ලා තියෙනවා කියන්නේ. මෙයා අනිවාර්යයෙන්ම කලින් ආවර්තය වෙන්න එපා. මේ උඩම ඉන්නවනේ. ඊට පස්සේ දෙන්නේ පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ආයෙ එක්කෙනෙක් වගේ වැඩි වෙලා තියෙනවා. ආයෙ තුන් දෙනෙක් වගේ පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. දැන් මෙයා තුන්වෙනි ආවර්තන කවුද? W. හරි. එහෙනම් මෙයාත් අනිවාර්යයෙන්ම තුන්වෙනි ආවර්තය VW දෙන්නම්. මෙතන P Q R S T U කියලා එන්නේ. දැන් මොකද කරන්නේ? මෙයා තුන්වෙනි ආවර්තයට අයිත්ලු. තුන්වෙනි ආවර්තේ එහෙනම් අනිවාර්යයෙන්ම අපි දන්නා පල්ලෙහාම ඉන්නේ පළවෙනි කාණ්ඩේනේ. තුන්වෙනි ආවර්තේ පළවෙනි කාණ්ඩේ ඉන්න කෙනා කවුද? පළවෙනි ආවර්තේ හයිඩ්‍රජන් හීලියම්, දෙවෙනි ආවර්තේ ලිතියම්ගේ පටන් ගන්න, තුන්වෙනි ආවර්තේ සෝඩියම්. එහෙනම් මෙයා තමයි සෝඩියම්. හරි. එහෙනම් මෙයා කවුරු කියලාද ගන්න වෙන්නේ? මැග්නීසියම් කියලා ගන්න වෙන්නේ. හරි. එහෙනම් දැන් උඩට මෙන්න. එහෙනම් මේ දෙවෙනි ආවර්තයේ අන්තිමේ ඉන්නේ මෙයා නියෝන්. ඊට පස්සේ මෙයා ෆ්ලෝරින්. මෙයා ඔක්සිජන්, මෙයා නයිට්‍රජන්, මෙයා කවුද? කාබන්, මෙයා බෝරෝන්. හරිනේ? right. හරිනේ? හරි. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි සෙට් එක එන්නේ. හරි. අමෝල් ද්‍රව්‍ය ටික අඳුරගත්තා අපි. අයනීකරණ ශක්තිය මොන වෙන පිළිවෙලද? අයනීකරණ ශක්තිය මයින ඒකකයේ ලියන්නලු ඉස්සෙල්ලාම. එහෙනම් අපි ලියනවා අයනීකරණ ශක්තිය මයින්නේ කිලෝජූල් මවුලයට කියන එක. හරි. මොකද්ද අයනීකරණ ශක්තිය කියන්නේ? සරලව අර්ථයක් වන්නලු. අපි දන්නවා ඔලෙල් මට්ටමට කිව්වම ඇති වායුමය අවස්ථාවේ පවතින මෝල් ද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලා වායුමය අවස්ථාවේ පවතින ධන අයනයක් බවට පත් වීම. නැත්නම් වායුමය අවස්ථාවේ පවතින මෝල් ද්‍රව්‍ය මවුලයකින් ඉලෙක්ට්‍රෝන මවුලයක් ඉවත් කරලා වායුමය අවස්ථාවේ පවතින ධන මයන මවුලයක් බවට පත් කරද්දී සිදුවන ශක්ති විපර්යාසය. හරි. වායුමය ඒක ධන අයනයක් කියලා ඕන තවදුරටත් කියන්න පුළුවන්. හරි. එහෙනම් වායුමය අවස්ථාවේ පවතින පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර වායුමය අවස්ථාවේ පවතින ඒක ධන අයනයක් බවට පත් කරද්දී සිදුවන ශක්ති විපර්යාසය. වායුමය අවස්ථාවේ පවතින පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් අයින් කරලා වායුමය ඒක ධන අයන මවුලයක් හදද්දී සිදුවන ශක්ති විපර්යාසය. right. පහ සඳහන් ඒවට ලියන්නලු උත්තර ටික සංකේත ලියන්නලු. හරි. පළමු අයනීකරණ ශක්තිය උපරිමයෙන්ම තියෙන්නේ කවුද? U. මූල ද්‍රව්‍යයේ සංකේතය ඉහ ප්‍රස්ථාරයේ හඳුනාගෙන. එහෙනම් U වල ඉන්නේ කවුද? නියෝන්. දී සංයුජ මූල ද්‍රව්‍ය සංයුත්තාවේ දෙකක් වෙන්නේ කවුද? දෙවෙනි කාණ්ඩයේ පවතින කට්ටිය. දෙවෙනි කාණ්ඩයේ පවතිනවා W කියන්නේ මැග්නීසියම්. ආයේ සංයුත්තාව වෙනවා 16 කාණ්ඩයේ තියෙන කවුද? ඔක්සිජන්. මැග්නීසියම් ඔක්සිජන්.
විදුරතාවයේ උපරිම අපි දන්නවා විදුරතාවයෙන් උපරිම වෙන්නේ හැලජන වල. ඕකේ හැලජනයක් ඉන්නවා මේ ආවර්තය කවුද? ෆ්ලෝරින්. හරි. right. ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ දෙකාට වන මූල ද්‍රව්‍ය කවුද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ දෙකාට වෙන්නේ උච්ච වායු. උච්ච වායුවක් වෙන්නේ එහෙනම් U ඒ කියන්නේ නියොන්. හරි. ඊට පස්සේ රෝම ඉලක්කම් 4 අහනවා V මූල ද්‍රව්‍යයේ සල්ප සමක සාධක මූල ද්‍රව්‍යයේ සංයෝගයේ V ගේ සංයෝජිතාවය කීයද? V ඉන්නේ පළවෙනි කණ්ඩේ සංයෝජිතාවය 1යි. S ගේ සංයෝජිතාවය S ඉන්නේ කීයද? S ඉන්නේ මෙතන වරුව නම් ඔක්සිජන් 16 වෙනි කණ්ඩේ කියන සංයෝජිතාවය 2යි. හරි එහෙනම් මෙයා ලියන්නේ V2S කියලා. 6 වෙනි කාණ්ඩය කියලා ලියන්නේ ඕලෙවල් මට්ටමේ. හරි. V2S කියලා ලියන්නේ. එහෙම නැත්නම් හරි සූත්‍ර දාලා ලියුවොත් එහෙම කවුද? සෝඩියම් ඔක්සයිඩ් කියලා ලියනවා. right. ඊට පස්සේ Q මූල ද්‍රව්‍ය හයිඩ්‍රජන් එක්ක සහසංයෝජ ලුයිස් වේහි අදිනවා. Q කවුද? Q කියන්නේ කාබන් හයිඩ්‍රජන් එක්ක කෙලින්ම ඒක බන්ධන හතරක්ම හදනවා. හරිද? right. B කොටසට අහලා තියෙනවා ප්‍රශ්න ටිකක්. එහෙද පරමාණු අතරින් සමස්ථානික. සමස්ථානිකයක ලක්ෂණය මොකද්ද වෙන්න ඕනේ? සමස්ථානික ලක්ෂණය වෙන්න ඕනේ. පරමාණු ක්‍රමාංක සමාන වෙලා ස්කන්ධ ක්‍රමාංක වෙනස් වෙන්න ඕනේ. දැන් මේ x ගේ 17යි 35යි. y ගේ 17යි 37යි. අන්න එහෙනම් කවුද වෙන්නේ? x සහ y සමස්ථානික. එහෙනම් රෝම ඉලක්ක 1ට උත්තරේ x හා y. එම පරමාණු සමස්ථානික ලෙස හැඳින්වීමට හේතුව කුමක්ද? මොකක්ද හේතුව? පරමාණුක ක්‍රමාංක සමාන වී ස්කන්ධ ක්‍රමාංක වෙනස් වීම. පරමාණු ක්‍රමාංක සමාන වී ස්කන්ධ ක්‍රමාංක මොනවා වීමද? වෙනස් වීම. හරි. රෝම ඉලක්කම් 3 Z ගේ පරමාණුක ස්කන්ධය දීලා තියෙනවා පරමාණුක ස්කන්ධ ඒකකයක් දීලා තියෙනවා නම් Z ගේ පරමාණුක ස්කන්ධය යනවා සාපේක්ෂ. අපි දන්නවා කෙනෙක්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න අපි කරන්නේ යාගේ Z ගේ පරමාණුක ස්කන්ධය බෙදනවා පරමාණුක ස්කන්ධ ඒකකයේ ඒ mu ගෙන්. එතන පරමාණුයේ ස්කන්ධය 6.476 වැඩි කිරීම එතන හදාගන්න 10 ඍණ 23යි ග්‍රෑම් කියලා. 10 27යි නෙවෙයි 10 ඍණ 23යි ග්‍රෑම්. පරමාණුක ස්කන්ධ ඒකකයේ 1.67 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම් කියලා හදන්න. දැන් මේ දෙක සුළු කරලා ගන්න තියෙන්නේ. ওই දෙක බෙදලා ගත්තම සාමාන්‍ය උත්තරේ එනවා ආසන්නව 38.77. නැත්නම් 3.877යි. ගෑම ඍණ 24 උඩරපුවා ධන 24න් 23ක් ගියපුවාම 10ක් ඉතුරුයි. මේක 10න් වැඩි කරපුවම 38.77 කිලෝ කියනවා ආසන්න. හරිනේ? right. හරි දැන් බලන්න හතරවෙනි ප්‍රශ්නේ. විද්‍යාගාරය තුළදී ක්‍රියාකාරකම සඳහා තිනර් ආර්ෂ ජලයේ සෝඩියම් ක්ලෝරයිඩ් යොදා ගන්නා ලදී. විද්‍යාගාරයේ ජලය සමග මිශ්‍ර කිරීමේදී සමජාතිය කියන්නේ මිශ්‍රණයේ පුරාම හැමතැනම එකම සංයුතියක් තියෙනවා. ඒතර සමජාතීය මිශ්‍රණයක් හදා ගන්න නම් කවුද ගන්න ඕනේ? සමජාතීය මිශ්‍රණයක් නම් ජලයේ හොඳින් දිය වෙන කෙනෙක් ගන්න ඕනේ. කවුද? සෝඩියම් ක්ලෝරයිඩ්. විෂම ජාතීය නම් ජලයේ හොඳින් දිය වෙන්නේ නැති කෙනෙක් ගන්න ඕනේ. කවුද? තිනර ගන්න ඕනේ. යම් ප්‍රාමාණික ද්‍රාවණයක් සමජාතීය මිශ්‍රණයක් බව හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ මොනවද? සමජාතීය නම් මොකද්ද වෙන්න ඕනේ? අපිට බලා ගන්න පුළුවන් මිශ්‍රණය එක්ක අවර්ණ වෙන්න ඕනේ. මිශ්‍රණය අවර්ණ වීම හෝ හරිද ද්‍රාවණයේ පුරා එකම වර්ණයක් පැවතීම. මිශ්‍රණය අවර්ණ වීම හෝ ද්‍රාවණයේ පුරා එකම වර්ණයක් පැවතීම. ඊට පස්සේ ආය අපිට බලා ගන්න පුළුවන් ද්‍රව නම් ද්‍රව කලාප දෙකක් තියෙන්න බෑ හැමතැනම එකම කලාපයක් තිබෙන්න ඕන. ද්‍රව කලාප දෙකක් ලෙස නොපැවතීම. ද්‍රව කලාප දෙකක් ලෙස නොපැවතීම.
ආශ්‍රිත ජලයේ සංශුද්ධ ද්‍රවයකි. සරලව විස්තර කරන්න. මොකද්ද සංශුද්ධයි කියන්නේ? සංශුද්ධයි කියලා කියන්නේ එයා තුල කවුරුත් දිය වෙලා තියෙන්න බෑ. ආශ්‍රිත ජලයේ සංශුද්ධ ද්‍රවයකි. ආශ්‍රිත ජලය තුල තියෙන්නේ ආශ්‍රිත ජලය තුල ද්‍රව H2O පමණක් පවතී. වෙන කවුරුත් නැහැ. ලවණ khනිජ මුකුත් නැහැ. හරිනේ. හරි බලන්න ඊට පස්සේ ආශ්‍රිත ජලයේ ග්‍රෑම් 95ක සෝඩියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් 5ක් දිය කරලා මේකේ සෝඩියම් ක්ලෝරයිඩ් වල ස්කන්ධ භාගය. කෙනෙක්ගේ ස්කන්ධ භාගය ගන්න කොහොමද? කෙනෙක්ගේ ස්කන්ධ භාගය කියන්නේ එයාගේ ස්කන්ධය. සෝඩියම් ක්ලෝරයිඩ් ස්කන්ධය ග්‍රෑම් 5යි. බෙදනවා මුළු ස්කන්ධය. මුළු ස්කන්ධය කියන්නේ 95 ධන 5යි. 95යි 5යි 100යි 5 බෙදීම 100යි කියන්නේ 0.05යි කියලා උත්තරයක් එනවා. බලන්න B කොටස. මිශ්‍රණයක සංඝටක සරල භෞතික ක්‍රම මගින් වෙන් කර හැක. සංඝටක වෙන් කර ගන්න ආකාරයේ පැහැදිලිව විස්තර කරන්න. වැලි මිශ්‍ර වූ ලුණු. ඉස්සල්ලාම අපි මොකද කරන්නේ? ලුණු ටික වැලි මිශ්‍ර වෙලා තියෙනවා නම් අපි ඉස්සල්ලාම මේක වතුරේ දිය කරනවා. දිය කරලා ලුණු ටික වතුරේ දිය කරලා පෙරලා වැලි ටික අයින් කරනවා. මොකද වැලි වතුරේ දිය වෙන්නේ නැහැ නේ. පස්සේ අර ලුණු ටිකේ ජලය ටික මොනවා කරනවද? වාෂ්ප කරනවා. දැන් වැලි ටික ලුණු ටිකක් දිය වෙලා තිබ්බොත් එහෙම අපි ඒකට වතුර දාලා දිය කරනවා. ඒතර සෝඩියම් ක්ලෝරයිඩ් වතුරේ මොකින් දිය වෙනවනේ. ඒතර ලුණු ටික දිය වෙලා යනවා වැලි ටික ඉතුරු වෙනවා. දිය වෙන්නේ නැතුව. පෙරණයකට දාලා පෙරපුවාම වැලි ටික පෙරණේ ඉතුරු වෙලා සෝඩියම් ක්ලෝරයිඩ් ටික දිය වෙලා එනවා. ඒකේ ජලය ටික වාෂ්ප කරපුවාම ලුණු ටික ඉතුරු වෙනවා. හරි එහෙනම් මොකද්ද අපි කරන්නේ? වැලි මිශ්‍ර වූ ලුණු ජලයේ දිය කර පෙරා වැලි ඉවත් කර ජලය වාෂ්ප කරයි. ජලය වාෂ්ප කරවයි. වැලි ඉවත් කර ජලය වාෂ්ප කරවයි. යකඩ මිශ්‍ර වෙච්ච තේ කුඩු වලින් කොහොමද යකඩ ටික මේ තේ කුඩු ටික ගන්න? ඒතර අපිට කරන්න පුළුවන් චුම්බකයක් අරගෙන කාන්දමක් අරගෙන ඒක කොලයක වගේ ඔතලා අර හොඳට අර මේ යකඩ කුඩු දෙක දිය මේ මිශ්‍ර වෙලා තියෙන තේ කුඩු ටික හොඳ කොලයක වගේ හොඳට අතුරලා ඒක ආසන්නයෙන් චුම්බකේ මෙහෙම එහා මෙහා ගෙන යනකොට අර යකඩ කුඩු ටික චුම්බකයට ඇදලා ගන්නවා. චුම්බකේ වටේ තියෙන කොලයට ඇලිලා එනවනේ. මේ ඒතර හොඳට එහෙම කරපුවාම යකඩ කුඩු ටික අයින් වෙනවා. පස්සේ ඒ කෑල්ල වෙනම අරගෙන මේ චුම්බකේ වටේ තියෙන කොලේ ගලවලා ගත්තම අර කොලේට යකඩ කුඩු ටික එකතු වෙනවා. අතන තේ කොළ ටික වෙනම තියෙනවා. හරිනේ. රයිට්. එහෙනම් අපි කරන්නේ මොකද්ද? කොලයක් කොතනලාද? චුම්බකයක් හොඳින් ඇතිරු තේ කුඩු මිශ්‍රණය අසලින් එහා මෙහා ගෙන යෑම. එකපාරක් නෙමෙයි ගොඩක් පාරක් එහාට මෙහාට ගියපුවාම ඒ ටික අයින් වෙලා යනවා. හරිනේ? right. ඊළඟ මුහුදු ජලයේ මගින් ලුණු නිපදවීමේදී යොදා ගන්නා වෙන් කිරීමේදී ශිල්ප ක්‍රම දෙක ලියන්නලු. මොනවද ශිල්ප ක්‍රම දෙක? එකක් තමයි වාෂ්පීකරණය. ජලය ටික වාෂ්ප කරවන්න ඕනේ. රෝම ඉලක්කම් දෙක වාෂ්පීකරණය. ආයේ මේකේ තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් එක අපි ස්පටික විදිහට හදා ගන්නවා. ස්පටිකීකරණය. වාෂ්පීකරණය ජලය ටික වාෂ්ප කරලා සෝඩියම් ක්ලෝරයිඩ් ස්පටික හදා ගන්නවා. ලුණු ලේවායක පළමු දෙවන තටාක මගින් වෙන් කර ගන්න සූත්‍ර ලියන්නලු. පළමු තටාකයෙන් කවුද? පළමු තටාකයෙන් කැල්සියම් කාබනේට්. දෙවන තටාකයෙන් කැල්සියම් සල්ෆේට්. දෙවෙනි තටාකයෙන් කැල්සියම් සල්ෆේට් තමයි වෙන් කරගන්නේ. රයිට්. බලන්න දැන් C කොටස එකේ. C කොටස බලන්න. මේ මූල ද්‍රව්‍ය ටිකක් දීලා තියෙනවා දෙවෙනි ආවර්තයේ සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් ආදී. තුන්වෙනි ආවර්තයේ මූල ද්‍රව්‍ය වේ තොරතුරු වලට ගැලපෙන මූල ද්‍රව්‍ය ටික ලියන්න. විද්‍යුත්තාවයේ වැඩිම. අපි දන්න විද්‍යුත්තාවයෙන් වැඩිම වෙන්නේ හැලජන වල. එහෙනම් හැලජනයක් වෙන්නේ කවුද? ක්ලෝරින්.
විදුලිතාවයෙන් අඩුම වෙන්නේ ආවර්තයේ මුලම ඉන්න කෙනා, කාණ්ඩයේ ආවර්තයේ මුලම ඉන්න කෙනා. මුලම ඉන්න උතන සෝඩියම්. අරමු අයනීකරණ ශක්තියෙන් වැඩිම වෙන්න නම් අනිවාර්යයෙන්ම උච්ච වායුවක් වෙන්න ඕනේ. ඔකේ උච්ච වායුවක් වෙන්නේ ආග. පළමු අයනීකරණ ශක්තිය වැඩිම යාළගේ. මැග්නීසියම් ලෝහයට වඩා පළමු අයනීකරණ ශක්තිය අඩු කාගේද? මැග්නීසියම් මේ හරියට ඉන්නේ සෝඩියම් ඉස්සල්ලාම ඊළඟට මැග්නීසියම් එකක් වැඩි, ඇලුමිනියම් එකක් වැඩි. එහෙනම් මැග්නීසියම්ට වඩා පළමු අයනීකරණ ශක්තිය වැඩි සෝඩියම්ගේ හා ඇලුමිනියම්ගේ. දෙකම ලියන්න සෝඩියම් ඇලුමිනියම්. ලෝහා ලෝහ ගුණධර්ම මූලද්‍රව්‍ය ලෝහ ගුණයි අලෝහමය ගුණයි දෙකම තියෙනවා සිලිකන්. උභයගුණී ඔක්සයිඩ් සාධන මූලද්‍රව්‍ය උභයගුණී හදන්නේ ඇලුමිනියම්නේ. ප්‍රබල භාෂ්මික මං කියව භාෂ්මික ඔක්සයිඩයක් හදන්න නම් ඒක ලෝහ ඔක්සයිඩයක් වෙන්න ඕනේ. ප්‍රබලම ආම්ලික නම් අලෝහමය ලක්ෂණ වැඩිම කෙනා වෙන්න ඕනේ. ඒ කියන්නේ ක්ලෝරින්. කොහොමද ආවර්තයේ ඉස්සරහට යන්න ඔක්සයිඩ් වල ආම්ලික ගුණ වැඩි වෙනවා කියලා මතක තියාගන්න. ආවර්තයේ ඉස්සරහට යන්න ඔක්සයිඩ් වල ආම්ලික ගුණ ජලයට වඩා ඝනත්වයෙන් අඩු ලෝහය වෙන්නේ සෝඩියම්. යකඩ විකාශනයේ කැලැක්කීමට කැපවන ලෝහයක් වන්නේ මැග්නීසියම්. මොකද යකඩ වලට වඩා මැග්නීසියම්ගේ ශක්තිතාවයෙන් වැඩි. ඒකින්ද එයා වැය වෙලා යකඩේ ආරක්ෂා කරගන්නවා. තේරුණානේ? හරි. දැන් බලන්න පස්වෙනි ප්‍රශ්නේ ඊට පස්සේ. පස්වෙනි ප්‍රශ්නේ බලන්න. කියනවා මෙහෙම සිසු කණ්ඩායමක් විද්‍යාගාරයේ වායු නිපදවීම සඳහා යොදාගත් ඇටෝම් දෙකක් P සහ Q රූප මගින් දැක්වේලු. ඔක්සිජන් වායු නිපදවන ගන්නේ P ඇටෝමෙන් නම් කැකෑරුම් නලයට දමා දෙන රසායනික සංයෝග. අපි දන්නවා අපි KMNO තාපයෝජනය වගේනේ ගන්න. ඔයාලගේ මට්ටමට. එහෙනම් මේකේ දාලා තියෙන්නේ KMNO. නේ? රයිට්. ඒක දහනේ ලිව්වොත් එහෙම KMNO රත් කරපුවාම ලැබෙන්නේ K2MNO. ආය ලැබෙනවා MNO2. ආය ලැබෙනවා O2 කියලා ලැබෙනවා. මෙතන දෙකක් වෙනවා. 1000ගේ දැල්වූ පසු P ඇටෝමයේ ඇති වායු සරාව තුල දැකිය හැකි නිරීක්ෂණ දෙකක් මොකක්ද? මොනවද සරාව තුල පේන නිරීක්ෂණ? වායු බුබුලු පිට වෙන බව පේනවා. වායු බුබුලු උඩට යන බව පේනවා. ඊට පස්සේ වායු බුබුලු ගිහිල්ලා පිරෙනකොට ජල මට්ටම පහළ එන බව පේනවා. ජල මට්ටම පහළට එන. ওই නිරීක්ෂණ දෙක තමයි පේන්නේ. නිපදවන වායුව ඔක්සිජන් බව හඳුනාගන්නේ කොහොමද? ඔක්සිජන් වායුව හඳුනා ගන්න තියෙන්නේ කොහොමද? වායු සාම්පලයේ පොලිගු කූරක් අල්ලපුවාම. දල්වා නිවල ලද පුලිංගු කීරක් ඇල්ලීමේදී එය දැල්වීම. දල්වා නිවල ලද පුලිගු කූරක් ඇල්ලීමේ පුලිංගු කීරක් ඇල්ලීමේදී එය දැල්වීම. සුදු රසායනික ද්‍රව්‍ය යොදා ගැනීමේ Q ආකාරයට සකස් කළ ඇටෝමක් භාවිතා කරමින් කාබන් ඩයොක්සයිඩ් හා හයිඩ්‍රජන් වායු නිපදවිය හැකිය. ඒ සම්බන්ධයෙන් පහත වගුව සම්පූර්ණ කරන්න. කවුද X ලෙස යොදා ගන්න පුළුවන් ද්‍රාවණය කාබන් ඩයොක්සයිඩ් හදා ගන්න? Q ආකාරයේ සැටෝම ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් හදා ගන්න X කියලා දාන්න ඕනේ ද්‍රාවණයක්. A කියලා දාන්න ඕනේ එයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙන කෙනෙක්. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් හඳුනා ගන්න අපිට දාන්න පුළුවන් කවුද? අම්ලය HCl. දාන්න පුළුවන් කාටද? කැල්සියම් කාබනේට්. එහෙනම් X කියලා අපි දාන්න ඕනේ අම්ලය. A කියලා දාන්න ඕනේ කැල්සියම් කාබනේට්. කවුරු හදා ගන්නද? කාබන් ඩයොක්සයිඩ්. කොහොමද ඒක වෙන්නේ? මම පල්ලෙහෙන් ලියන්න. කැල්සියම් කාබනේට් HCl දාද්දී ඔයාලට මතක ඇති කැල්සියම් ක්ලෝරයිඩ් හදලා කාබන් ඩයොක්සයිඩ් හදලා ජලය හදනවා. කැල්සියම් ක්ලෝරයිඩ් පිට සහ කාබන් ඩයොක්සයිඩ් ජලය. ඊළඟට හයිඩ්‍රජන් වායුව හදා ගන්න අපි දන්නවා අම්ලයක් වෙනවා ඊදාන්න ඕනේ Xමයි. ලෝහයක් දැම්මම හරි මැග්නීසියම් කැලි වගේ. මැග්නීසියම්ට HCl දානකොට මැග්නීසියම්ගේ ක්ලෝරයිඩ් හැදිලා H2 පිට කරනවා. ඔන්න වායුව හදා ගන්න හැටි. right බලන්න ඊට පස්සේ බලන්න රූපේ දිහා කියනවා Q ඇටෝමේ තියෙන තිසල් පුනීලය අර ද්‍රාවණය දාන්න භාවිතා කරන පුනීලය ජල මට්ටමින් ඉහළ තියන්න සිසුවෙක් කියනවලු බෑනේ තිසල් පුනීලය ජල මට්ටමින් ඉහළ තිබ්බොත් එහෙම වෙන්නේ මොකද්ද තිසල් පුනීලය ජල මට්ටමින් ඉහළ තිබ්බොත් එහෙම මෙන්න මේ පිට වෙන වායුව මේ බටෙන් එළියට යනවා වගේම තිසල් පුනීලයෙන් ඉවතරත් යනවා
ජල මට්ටමට වඩා ඉහළ තිබ්බොත් එහෙම පිට වෙන වායුව මේකෙනොත් එළියට එනවා. ඒකින්ද අනිවාර්යයෙන් මෙයා ජල මට්ටමේ පල්ලෙහා තියෙන්න ඕන. හරි. එකක වන්නේද? එකක නොවේ. එතන එකක වන්නේද කියලා අපෙන් අහන්නේ. අපි ලියනවා එකක නොවේ. එකක නොවේ. හේතුව වායුව තිසල් පුනීලයෙන් පිටවිය හැකිවීම. වායුව තිසල් පුනීලයෙන් පිටවිය හැකිවීම. වායුව තිසල් පුනීලයෙන් පිටවිය හැකිවීම. හරි. කිව් ඇටමේ පරිදි ජලයේ යටිකුරු විස්ථාපනය වෙනුවට පහත ආකාරයට වායු සරාව තබා ගනිමින් ප්‍රැස් කළ වායුව කුමක්දැයි ලියන්නලු. වාතයේ යටිකුරු විස්ථාපනය. වාතයේ යටිකුරු විස්ථාපනයෙන් ගන්න පුළුවන් අපිට හයිඩ්‍රජන් වායුව. වාතයේ උඩුකුරු විස්ථාපනයෙන් අපිට ගන්න පුළුවන් CO2 ඝනත්වයෙන් වැඩි වායුව. කිව් ඇටමේ භාවිතා කරන ඔක්සිජන් වායුව නිපදවීමට ඒ මතර H2O2 හෙලීම සිදු කළ හැක. ප්‍රතික්‍රියාවලින් සෑදෙන ආකාරයට මේ කුමන වර්ගයේ ප්‍රතික්‍රියාවක්ද? මේක බලන්න මොන වර්ගයේද කියලා. මේක වියෝජන ප්‍රතික්‍රියාව. H2O2 වියෝජනය වෙලා යනවා. වියෝජන ප්‍රතික්‍රියාව. කාබන් ඩයොක්සයිඩ් වායුවේ භාවිතාව අවස්ථාවක් ලියලා භෞතිකා වන භෞතික ගුණය ලියන්න. කාබන් ඩයොක්සයිඩ් වායුවේ භාවිත. හරි රයිට්. අපි ගන්නවා පැනිබීම කර්මාන්තයේදී කාබන් ඩයොක්සයිඩ් පැනිබීම නිපදවීම. ඔය සෝඩා වර්ගයේම නිපදවීම පැනිබීම. නැත්නම් සෝඩා නිපදවීම. ඒකට හේතුව තමයි ජලයේ සුළු වශයෙන් දියවීම. ජලයේ සුළු ලෙස දියවීම. ඒකෙන්ද අපිට මෙයාව ගන්න පුළුවන් මේ වෙලේට. ආයෙ ගන්න පුළුවන් අපිට මෙයාව ගිනිනිවීමට ගන්නේ ඇයි? මෙයා දහන අපෝෂක වායුවක් වීම. දහනය වෙන්න අකමැති. දහනය වීම වළක්වන කෙනෙක්. දහන අපෝෂක වායුවක් වීම. ගිනිනිවීම සඳහා ඒකිට මෙයාව පාවිච්චි කරන්නත් පුළුවන්. පැහැදිලිනේ? හරි. right. එහෙනම් අපි දැන් අවසාන ප්‍රශ්නෙට යමු. right. ඔයාලා මාකින් එක ඕන ඉල්ල ගන්න මේකේ මාකින් එකේ PDF එකක් තියෙනවා. ලියා ගන්න බැරුණා නම් ඒක ඉල්ලගෙන බලා ගන්න. right. බලන්න ඊට පස්සේ 6 වෙනි ගානේ කියන උෂ්ණත්වය සෙල්සියස් අංශක 80ක් දක්වා රජ කළ නෙවෙයි රත් කළ විට 30යි සෙල්සියස් වෙච්ච ජලයේ 500ක් අඩංගු භාජනයෙන් උෂ්ණත් රත් කළ ඇලුමිනියම් කැබැල්ල උෂ්ණත්වය 80 දක්වා රත් කරපු ඇලුමිනියම් කැබැල්ලක් 30යි සෙල්සියස් වල තියෙන ජලයේ 500කට දානවා. උෂ්ණත්වය උඩ 50 වෙනකන් වැඩි වුණා. ඇලුමිනියම් කැබැල්ලෙන් ජලයට තාපය ගමන් කිරීමට හේතුව කුමක්ද? මොකද්ද හේතුව ඇලුමිනියම් කැබැල්ලෙන් ජලය ගමන් කිරීමට? අපි දන්නවා තාපය අඩු තැන ඉඳලා මොකක් වෙනවද? උෂ්ණත්වය අඩු තැන ඉඳලා උෂ්ණත්වය වැඩි තැනට තාපය ගමන් කරනවා. එහෙනම් අපි ලියනවා ඇලුමිනියම් කැබැල්ලෙන් ජලයට තාපය ගමන් කිරීමට හේතුව උෂ්ණත්වය වැඩි ස්ථානයේ සිට අඩු තැනට අඩු ස්ථානයට ගමන් කිරීම. තාපය සන්නයන තාපය ගමන් කිරීම කියලා ලියනවා. හරිද? right. 80 සෙල්සියස් කෙල්වින් වලින් ලියලා පෙන්නන්න. 80 කෙල්වින් කරන්න අපි 273ක් එකතු කරන්න. ඒතර 3යි 8යි 7යි 15 එකක් ආව 353යි කෙල්වින් කියලා වගේ. ජලයේ විශිෂ්ටතාප ධාරිතාව 4200යි සරල අදහස මොකක්ද? විශිෂ්ටතාප ධාරිතාවය කියන එකේ සරල අදහස තමයි කිලෝ එකක ස්කන්ධයක උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශකයකින්. හරි. නැත්නම් කෙල්වින් එකක් නේ උතර කෙල්විනේට තියෙන්නේ. වෙනස් කිරීමට ලබා දිය යුතු තාපය. හරි. ජලය කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක කෙල්වින් අංශකයකින් වෙනස් කිරීමට ලබා දිය යුතු තාපය. ජලය 1 කිලෝග්‍රෑම් ස්කන්ධයක උෂ්ණත්වය 1 කෙල්වින් වලින් වෙනස් කිරීමට
වෙනස් කිරීමට ලබා දිය යුතු තාපය. ලබා දිය යුතු තාපය. හරිනේ? right. දැන් ක්‍රම ඉලක්කම් 4 අහනවා අපිට. උෂ්ණත්වය 30 තිබූ ජලය 500ක් උෂ්ණත්වය 50 දක්වා වැඩි කරන්න ඕනි තාප ප්‍රමාණය. එහෙනම් දානවා Q සමානයි mc θ කියලා. Q සමාන m කීයද? 500යි. ඒක කිලෝ කරන්න 1000න් බෙදනවා. C කීයද? 4200යි. ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට කියලා දානවා. උෂ්ණත්ව වෙනස 30 තිබ්බ එක 50ට යනවා කියන්නේ වෙනස 30යි. සෙල්සියස් නෙවෙයි කෙල්වින් උත් 30යි. සෙල්සියස් වෙනස කෙල්වින් වෙනසට සමානයි. කෙල්වින්ට කෙල්වින් කැපිලා යනවා. කිලෝග්‍රෑම්ට කිලෝග්‍රෑම් කැපිලා යනවා. දැන් මේක වෙනස් ගුණ කරලා ගන්න. 500 මෙතන 2යි. මෙතන 2ව 1යි මෙතන 2ව 10යි. නේ? රයිට්. එතකොට 42යි. බිංදු 3යි ජූල්. කියන්නේ Q සමානයි 42යි කිලෝ ජූල් කියලා. හරි Q සමානයි 42යි කිලෝ ජූල් කියලා. පැහැදිලිද? 18 කිලෝ කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ ජලයේ හිමාංකය හා ද්‍රවාංකය 0 සෙල්සියස් වල සරලව පැහැදිලි කරන්න ඕනේ. ඒක මොකද්ද හිමාංකය කියන්නේ? හිමාංකය කියන්නේ දැන් ඝන අවස්ථාවේ තියෙන අයිස් ද්‍රව අවස්ථාවට පත් වෙන උෂ්ණත්වය අපි කියනවා ද්‍රවාංකය. ද්‍රව අවස්ථාවේ තියෙන එකන ඝන අවස්ථාවට පත් වෙන උෂ්ණත්වයට අපි කියනවා හිමාංකය. උෂ්ණත්වය භෞතික අවස්ථාවේ උෂ්ණත්වය වෙනසක් සිදු නොවි. මෙතන 0 සෙල්සියස් මෙතන 0 සෙල්සියස්. හරි. භෞතික අවස්ථාව තමයි මොනවා වෙන්නේද? වෙනස් වීම සිද්ධ වෙන්නේ. දෙකම 0 සෙල්සියස් වලදී තමයි මාරු වීම සිද්ධ වෙන්නේ. ඒක ලිව්වනම් හරි. ඝන අවස්ථාවේ පවතින ජලය ද්‍රව අවස්ථාවේ ජලය බවට පත් වීම ද්‍රවාංකය, ද්‍රව අවස්ථාවේ ජලය ඝන අවස්ථාව බවට පත් වීම හිමාංකය කියලා ලියන්න. right. 6 වාෂ්පීකරණයේ ගුප්තතාවය ඉහළගේ ලැබීම නිසා අපිට ප්‍රයෝජනවත් වන අවස්ථාවක් ලියන්න. වාෂ්පීකරණය සඳහා ගුප්තතාවය වැඩි වුණාම අපිට ඒක පාවිච්චියට ගන්න පුළුවන් තැනක් මොනවද? ඔය ආහාර වගේ දේවල් ප්‍රෙෂර් කුකර් එක නේ ප්‍රෙෂර් කුකර් එක අපිට මොකක් කරන්න පුළුවන්ද? කුමාලයෙන් තම්බා ගැනීම ලේසියි. කුමාලයෙන් තම්බා ගැනීම පහසුයි. කුමාලයෙන් තම්බා ගැනීම පහසුයි. අය අපිට පාවිච්චි කරන්න පුළුවන් මොකේද? සාමාන්‍යයෙන් දැන් ওই ජලය පිට වෙනකොට දාඩිය විදිහට ජලය පිට වෙනකොට අඩු ජල ප්‍රමාණයක් පිට වෙලා වැඩි තාප ප්‍රමාණයක් අපිට ඇඟෙන් අයින් කර ගන්න පුළුවන්. නේ? දාඩිය දැමීමේදී අඩු ජල ප්‍රමාණයකින් වැඩිම තාපයක් පිට වේ. දාඩිය වගේ දානකොට අඩු ජල ප්‍රමාණයක් පිට වෙලා තාපය වැඩිපුර අපිට අයින් කරගන්න පුළුවන් ඇඟෙන්. හරිනේ? right. ඔයගේ දේවල් ලියන්න පුළුවන්. බලන්න ඒකේ B කොටස. B කොටසේ අහනවා විද්‍යාකාරය ලේබල් කර ඇති ලේබලේ රහිත මදුන් දෙකක් තිබේ. එකක් අම්ලයක්ලු අනික භස්මයක් වේ කියලා හදමු. පහ සඳහන් දාපුවම අම්ලයේ භස්මය වෙන් කරගන්නා කටි කොහොමද? මැග්නීසියම් පටියක් මොකද වෙන්නේ? මැග්නීසියම් පටියකට අම්ලය දානකොට H2 වායුව පිට වෙනවා. මැග්නීසියම් පටියකට භස්ම දානකොට මොකුත් වෙන්නේ නැහැ. ඒකෙන් අඳුර ගන්න පුළුවන්. කැල්සියම් කාබනයකට අම්ල දානකොට CO2 වායුව පිට වෙනවා. කැල්සියම් කාබනේට් භස්මයක් දැම්මට මොකුත් ප්‍රතික්‍රියාව වෙන්නේ නැහැ. pH කඩදාසි. හරි pH කඩදාසි. pH කඩදාසි රතු පාට වෙනවා නම් අපි කියනවා අම්ල කියලා. pH කඩදාසියක් රතු පාට වෙනවා නම් අපි අම්ල කියලා කියනවා. pH කඩදාසියක් කොළ පාට හෝ නිල් පාටක් වෙනවා නම් භස්ම කියලා කියනවා.
භස්ම කියලා කියනවා. පිනොප්තලින් ද්‍රාවණයක්. පිනොප්තලින් ද්‍රාවණයක් අවර්ණ වෙනවා නම් අපි කියනවා අම්ලයක් කියලා. පිනොප්තලින් ද්‍රාවණයක් රෝස පාට වෙනවා නම් අපි කියනවා භස්මයක් කියලා. අවසානට මෙතිල් ලොරේන්ජ් වල වර්ණ විපර්යාසය කොහොමද එන්නේ? මෙතිල් ලොරේන්ජ් රතු පාට වෙනවා නම් අපි කියනවා අම්ලයක් කියලා. මෙතිල් ලොරේන්ජ් කහ පාට වගේ වෙනවා නම් අපි කියනවා භස්මයක් කියලා. මෙතිල් ලොරේන්ජ් කහ පාට වෙනවා නම් භස්මයක් කියලා. හරිනේ? right. ඊට පස්සේ අම්ල භස්ම ප්‍රතික්‍රියා කිරීමෙන් සෑදෙන ඵල දෙකක් ලියන්න. අපිට උදාහරණයක් ලියුවොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් HCl දැම්මොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් HCl දැම්මොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භස්මයක් HCl දාපුවම කවුද හැදෙන්නේ? සෝඩියම් ක්ලෝරයිඩ්. ලවණය හැදෙනවා. ආය හැදෙනවා ජලය. ලවණය සහ ජලය කියලා ලියවනම් අම්ලය උදාසීනකරණයෙන් එදිනෙදා ජීවිතයේ යොදා ගන්න අවස්ථාවක් සඳහා නිදර්ශනයක් ලියන්න. අම්ල උදාසීනකරණයට යොදා ගන්න අවස්ථාවක් සඳහා අපි කියන්නේ බඩේ ආම්ලික ගතිය නැති කරන්න අපි මොකද කරන්නේ? ඔය ඊනෝ හැම කියලා බොන්නේ. බඩේ ආම්ලික ගතිය හැම නැති වෙන්න සමහර බෙහෙත් වර්ගයෙන් බොන්නේ. ගෑස් වුණාම right. ඒතර අපි කරනවා මොකද්ද? ආමාශයේ ආම්ලික තත්ත්වය අවම කිරීම. ආමාශයේ ආම්ලික තත්ත්වය අවම කිරීමට අපි ඒක භාවිතා කරනවා. ආයේ පසේ ආම්ලික තත්ත්වය අඩු කරන්න. පසේ ආම්ලික බව අඩු කරන්න. pH අගය නිවැරදි අගයකට ගන්න අපි වෙනස් කරන්න උදාසීන කිරීම පාවිච්චි කරනවා. පසේ ආම්ලික තත්ත්වය අවම කිරීමට භාවිතා කරනවා. ඊට පස්සේ මීමැසි දෙබර වගේ දෂ්ටන වලදී භාවිතා කරනවා. මීමැසි දෙබර වගේ දෂ්ටන වලට පාවිච්චි කරනවා. හරිනේ? right. පැහැදිලි? එහෙනම් ඔන්න ඔතනින් අපි කතා කරගෙන ගියා පේපර් එකට අදාළ විස්තර ටික. right. එහෙනම් අපි සුබපතනවා ඔයාලට මේ පාර O level විභාගයේ සයන්ස් පේපරේ හොඳට උත්තර ලියන්න කියලා. හරි? right. එහෙනම් අපි අද දවසක හම්බ වෙමු. හැමෝටම සුබපතනවා O level විභාගයේ හොඳට කරලා ඉදිරි අනාගතයේ ඔයාලා කැමති පැත්තකින් A level කරලා සාර්ථක අනාගතයක් උදා කරගන්න කියලා. හරි? right. එහෙනම් හම්බ වෙමු.